ආයුබෝවන් සියලුම දෙනාට. ද කැරියර් YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ලංකාවේ පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දීලා තියෙන ඉතාමත් වටිනා කෙටි පාඨමාලාවක් ගැන විස්තර. විශේෂයෙන්ම ඔයා පෙර පාසල් ගුරු වෘත්තියට පිවිසෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් නැත්නම් මනෝවිද්‍යාව සහ දරුවන්ගේ වර්ධනය ගැන වැඩිදුර ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් අවසානය දක්වා බලන්න. මොකද මේ පාඨමාලාව ඔයාගේ වෘත්තීය ජීවිතයට ලොකු අඩිතාලමක් වේවි. මුලින්ම අපි බලමු මේ පාඨමාලාවේ මූලික තොරතුරු මොනවද කියලා. මේ පාඨමාලාව හඳුන්වන්නේ Short Course on Early Childhood Development. එහෙම නැත්නම් මුල් ළමාවේ සංවර්ධනය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව කියලා. මාස 3ක් වැනි කෙටි කාලයකින් නිම කරන්න පුළුවන් පාඨමාලාවක්. මේක සම්පූර්ණයෙන්ම පවත්වන්නේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ. ඒ නිසා රැකියාවක් කරන අයට හෝ දුර බැහැර ඉන්න අයට නිවසේ සිටම පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහි තියෙන ලොකුම වාසිය තමයි සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම මෙම පාඨමාලාව හැදෑරීමට අවස්ථාව තියෙනවා. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ මාස 3 ඇතුළත ඉගෙන ගන්නේ මොනවද කියන එක. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ළමා මනෝවිද්‍යාව. දරුවෙකුගේ මොළයේ වර්ධනය සහ විවිධ වයස් මට්ටම් වලදී දරුවන් හැසිරෙන ආකාරය. මුල් ළමා වියස් රැකවරණය. දරුවෙකුගේ පෝෂණය, සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ විද්‍යාත්මක දැනුම. ඉගෙනීමේ ක්‍රමවේද. දරුවන්ට නිර්මාණාත්මක ක්‍රියාකාරකම්, සෙල්ලම් සහ කලාව මගින් දැනුම ලබා දෙන ආකාරය. sannivedanaya. දරුවන් සහ දෙමාපියන් සමග නිවැරදි ගනුදෙනු කරන ආකාරය. මේ කරුණු ඔයාට පෙර පාසල් ගුරුවරයෙක් විදිහට පමණක් නෙමෙයි. පෞද්ගලික ජීවිතයේදී දරුවන්ව තේරුම් ගන්නත් ලොකු උදව්වක් වෙනවා. මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට විශේෂ උසස් සුදුසුකමක් අවශ්‍ය නැහැ. දරුවන් කෙරෙහි ඇල්මක් දක්වන, ඉගෙනීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මේ සඳහා අයදුම් කළ හැකියි. අයදුම් කරන්නේ කොහොමද? විවෘත විශ්වවිද්‍යාලය නිල වෙබ් අඩවිය වන www.ou.ac.lk වෙත පිවිසෙන්න. එහි ඇති ඔන්ලයින් ඇප්ලිකේෂන් එක හරහා ලියාපදිංචි වෙන්න ඔයාට පුළුවන්. මතක තියාගන්න, අයදුම්පත් බාර ගන්න අවසන් දිනේ තමයි 2026 අප්‍රේල් මාස 20 වෙනිදා. ඉතින් ඔයා මේ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න කැමති නම් මේ මාස 3ක කාලය ඵලදායීව යොදවාගෙන රජයේ පිළිබගත් විශ්වවිද්‍යාලයක සහතිකයක් ලබා ගන්න. මේක හොඳම අවස්ථාවක්. මේ වීඩියෝ එකේ තොරතුරු ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයාගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම ඉක්මනින්ම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. තවත් මෙවැනි අධ්‍යාපනික සහ වෘත්තීය තොරතුරු දැනගන්න The Career YouTube channel එක subscribe කරලා තබා ගන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේ ගැන දැනගන්න share කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.